හෙල්ලෝ යාළුවනේ good morning. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා මම හිතනවා. මේ අද ඉතින් මට තනියෙන් වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ මැෂින් එක තාක් කුණු අඹරන්න. ඒ කියන්නේ තියෙන රටේම තියෙන කුණු මෙතන ගෙනල්ලා මෙතන බානවා. එතන බෑවට පස්සේ මේ මැෂින් එකෙන් උඩට දාලා මේ කුඩට දාලා අඹරලා ඉතින් ඇඹරෙන් ටික අතරින් එළියට යනවා. ඒ ටික අතරින් ගොඩ ගහනවා. ඒක තමයි මට අද කරන්න තියෙන්නේ. මේ බලමු මම තමයි මේ මැෂින් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. යතුර දැම්මා. sorry මේන් එක ඔෆ් කරලා තියෙන්නේ. මේන් එක ඔන් කරලා ඉතින් මේන් ස්විච් එක හරි මේන් එක ඔන් කරා. මම දැන් බලමු උඩට දාන. හරි ඩිස්ප්ලේ එක ඔන් වුණා. ප්ලේන් එකක් යනවා වල පේනවා ඇති. කොහොමද ඉතින් ප්ලේන් දැක්කම ඉතින් ලංකාව මතක් වෙනවා. එමිරිට්ස් එකේ ප්ලේන් එකක් යන්නේ. emergency stop access බලමු ස්ටාර්ට් වෙන්නේ අද කේස් එකේ emergency stop activate අද activate ආවේ එකක් නැහැ. හරි ගැටලුවක් වෙලා තියෙනවා. service කියලා පෙන්නනවා. හරි ඉතින් මැෂින් එක එහෙම තමයි ස්ටාර්ට් කරගන්නේ. එහෙනම් වැඩ කරලා බලමු. අර කුණු ටික මේක උඩට දාලා ඊට ඔය එතනින් ආබරන් ටික මෙතන රාව මේ ටික ගොඩ ගහනවා මම මෙහෙට. සෙන්සුරාද නිසා ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. පරිස්සම චාර්ජ් වෙන්න තියෙනවා. පස්සේ ලෝඩ් එක කොහොම අරගෙන
මේ කාර්යයෙන් වැඩ කරන්න නිසා මේ අමාරුයි. පස්සේ හැම ළඟට ගිහින් ලුණු එක දාමු. මේ කොහොමද ඔක්කොම දානකොට ඒවට ඒ ටික ඇම්බරිලා යම මෙතන එළියට. ඇම්බරිලා ආවට පස්සේ කරන්න තියෙන යාළුවනේ කරලා පෙන්නන්න. පරිස්සමට වැඩේ කරන්නත් උඩ වැදුනොත් එහෙම එළවෙනවා යුරෝ 3000කට විතර. අනික මේකේ ඔය මැෂින් එකේ මේ කැඩුනම කෑලි නෑ මේ ගන්න. මොකද මේක ජර්මන් මැෂින් එකක්. ලංකාවේ මන් දන්නේ මට දැනගන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා කියන්නේ මේ වගේ මැෂින් ලංකාවේ තියෙනවද? ලංකාවේ අපේ රටේ තියෙන කුණු මේ විදියට රීසයිකල් කරනවාද කියලා පොඩ්ඩක් මට ඒක දන්න කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න. මොකද මේක මේ හොඳ වැඩක් කරන්නේ. රටේම තියෙන කුණු මෙතනට ඇවිල්ලා රීසයිකල් කරලා ඒවා පුච්චලා ඒ වගේ සිමෙන්ති ගල් ටික වෙනම අරගෙන එක එක දේවල් ගොඩක් දේවල් කරනවා. හරි ඉතින් යාළුවනේ ඉතින් දිගට මාත් එක්ක ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. නොදන්න අයට දැනගන්න. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකක හමු වෙමු. හැමෝටම ජය වේවා.